අනේ යාළුවනේ මේ බලන්න මේ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්ද ඔයාලට? මේ තමයි ගෙම්බු වර්ගයා බෝ කරන විදිහ. මේකේ ඇතුලේ මේ බිත්තර හරි පැටවුම් හරි ඉන්නවා. මමත් හරියටම දැකලා නැහැ. මෙහෙම තමයි යාළුවා වර්ගයා බෝ කරන්නේ. මේ වගේ මේ ලොකු ආරක්ෂාවක් සහිතව තමයි ඇතුලේ මේ ඉන්නේ මේ යාළුවගේ පැටවු හෝ බිත්තර. මම හිතන්නේ බිත්තර තමයි. ඔය දවස් කීපයක් මොහොම තියෙනවා. තිබිලා තමයි ශනිකව මේ නැති වෙලා යන්නේ මේක මේ. එතකොට වතුරක් ළඟ තමයි මේ බලන්න. මේ පොල් එකක් ළඟ තමයි ඒක හදලා තියෙන්නේ. ඒ කියන්නේ කෙලින්ම වතුරට වැටෙන විදිහට තමයි ඒගොල්ලන් වර්ගයා බෝ කරන්නේ. ඔය මේ බේසමක වුණත් පැත්තක ඔහොම හදලා තියෙන අවස්ථා තිබිලා තියෙනවා. මේක මේ කොලේක හදලා තියෙන ආරක්ෂාවට කොලේ කෙලින්ම වැටෙන්නේ වතුරට. එතකොට ඒක සිදුරු කරගෙන හරි වැටෙන්නේ වතුරටනේ. ඉතින් බලන්න මේ තිරිසන් සත්තු උනත් මොලේ පාවිච්චි කරලා එයාලගේ වර්ගයා බෝ කරන හැටි. නැත්තම් දැන් මේක එයාලට වෙන තැනක හදන්න තිබ්බනේ. ඒක හැදුවොත් ඒ පැටව විනාශ වෙනවනේ. ඉතින් එහෙම තමයි මේ ගෙම්බෝ වර්ගයා බෝ කරන්නේ.